ඊළඟට යන දේකුගේ පාඩමේ ප්‍රැක්ටිකල් සයිඩ් එක. හරි. එතකොට ඊට කලින් ආගන්න පොඩ්ඩක් සාමාන්‍යයෙන් දැන් ඔන්න ඊළඟ මාසෙත් එනවා. හරි. පෙරමාදනේ අවසාන දවස්. ඒ රේඩින් ඔන්න අලුත් මාසෙ. ජනවාරි වල විභාගෙදී. දැන් රත් වෙලා තියෙන නොදිනදා ස්ථාන. හරි. එතකොට මේ බයවෙන්න දෙයක් නැහැ. ඔන්න 11 වසරේ තව පාඩම් දෙකයි තියෙන එකක් HTML තියෙනවා. ඊට පස්සේ තොරතුරු හා සංවේදනතාවයේ සමාජීය කියලා එකක් තියෙනවා. ඒක කරන්න තියෙනවා. එතනින් එහාට පාඩම් දෙකයි. ඒ පාඩම් දෙක ඉවර කරපුවම 11 වසරේ සිලබස් ඉවරයි. හරි. 10 වසර සිලබස් ටික ඉවරයි. ඊට පස්සේ ඔන්න දැන් රිවිෂන් ටික යනවා. රිවිෂන් ටිකේ දෙවෙනි පාඩම මැද යන්නේ. එතකොට ඔන්න ඊළඟ සතියේ වෙනකොට බොහෝ දුරට තව සතියයි තව සති පැයක් විතර කරගෙන ඒ පාඩම ක්ලියර් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න 10 වසර එහෙම රිවිෂන් ටිකක් ඕනේ යනවා. හරි. ඊට පස්සේ මේකේ තියරි ක්ලාස් එකක් නම් දෙන්නම ගන්න ඕනේ වුණා. හරි. එතකොට ඔයාලට වැඩියෙන් වැඩ කරන්න පුළුවන්. මේ පන්තිය නවත්තන්නේ නැහැ. තියරි දෙක ඉවරයි. හරි. එතකොට මේකත් ගන්නවා නම් රිවිෂන් එකටම හරි. ඒ වුණාම වැඩියෙන් වැඩක් කරන්න පුළුවන්. හරි. එතකොට සතියේ පැය 5ක් වගේ වැඩ කරනවානේ. එහෙම වැඩ කරලා රිසල්ට් එක දාගන්න පුළුවන්. ඔයා වැඩ කරොත්. හරි. මමත් වැඩ කරනවා. ඒක ඔයාත් වැඩ කරොත් ඔයාට රිසල්ට් එක දාන්න පුළුවන්. දැන් ඉතින් පාඩම් කරන්න ගන්න ඕනේ පුතේ. මම අර රිවිෂන් ක්ලාස් එකේ කිව්වා වගේ ඔයාලගේ පාඩම ඉවර වෙනකොට ඒ සම්පූර්ණ පාඩම A to Z මතක් කරලා දීලා ඉවරයි. හරි. එතකොට 10 වසරේ පළවෙනි පාඩම මතක් කරා. දැන් දෙවෙනි පාඩම යන. ඊට පස්සේ තව ටික දවසකින් 3 4 ඔහොම එකක් ඉවර වෙනවා. ඒකත් ඉවර වෙනවා. ඊට පස්සේ ඔන්න ආපහු අපි ක්ලාස් එකට එනවා. ඒකේ ෆියුෂන් සෙට් එක යනවා. හරි. එහෙම මේවා කරලා ඔයා ඒ දවසට ඒ රිවිෂන් ටිකේදී ඔයාගේ වැඩ ටික ඔයා කරගන්න. කරලා ඒක මතක තියාගන්න ඕනේ. පාඩම් කරන්න ඕනේ. හරි. ඊට පස්සේ පේපර් එක දුන්නාම අවුලක් නැහැ. හරි. කරුණාකරලා පාඩම් කරන්න දැන්. පාඩම් කරන්න ගන්න. හරි. 10 විතර වෙනකොට නිදා ගන්න එපා. හරි. මගේ වැඩ ඉවරයි 10 වෙනකම් ඉතින් අම්මෝ උදේ වරකට 6 වෙනිට පාර දැන් රාය 10යි මම නිදා ගන්න ඕනේ. නැත්තම් මම මැරෙයි. ඒ හිතන්න එපා. පාඩම් කරන්න. හරි 10 වෙනකොට නිදා ගන්න එපා. ඒක ඔයා උදේ 6 වෙනිට කරලා 10යි නිදා ගන්නවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. උදේ පොඩි කාලයක් තියෙනවා. ඔයා ජීවිත ඔයා කනවා බොනවා. හරි. ඒක වල තව වෙන වැඩ තියෙනවා. හරි කාය කාල chat එකක් දාන්න. කොහොම ගියාපුවම මොකද වෙන්නේ? වෙලාව නිකන් යන ඔයා පොඩි පැය ගන්න තමයි ඒ වෙලාවෙත් වැඩ කරලා තියෙන්නේ. හරි. ඒ හින්දා කරුණාකරලා පැය 12 එක විතර වෙනවා ඉන්න. පාඩම් කරන්න ගන්න 7 විතර වෙනකොට කාලා දීලා ඔක්කොම ඉවර කරගන්න. ඉවර කරලා රෑ 10 11 12 1 විතර වෙනකන් එක දිගට අදින්න. ඇදලා ඒක එක පාඩමක් හරි ගමන්නේ දවසට ඒ පැය ගන්න ඇතුළත ඉවර කරලා දාගන්න. මගේ පරිශීලන විතර නෙමෙයි තව විෂයක් තියෙනවා. ඒතකොට ඒවත් කොට දාගන්න. ඔක්කොම කරන්න ඕනේ. බෑ කියලා බෑ. හරි. ඒ හින්දා කල්පනාවේ සිටියේ තව මාස කීයද කියලා කියන්නේ දින ටික ගණන් කරගන්න. පැය කීයද කියලා ගණන් කරන්න. ඕක හොඳම ක්‍රමය තමයි මුතේ පැය ගණන් කරගන්න කියලා. එතකොට අන්නේ දට්ටක් ගාව අඩු වෙනවා දැනෙනවනේ. අන්න එතකොට අදාළ දැන් රත් වෙනවා. එතකොට අන්නේ ඉතිරව දැන් මම පාඩම් කරන්න ගත්තා නම් හොඳයි කියලා. දවස් වලින් නෙමෙයි ගන්නව නැත්තේ මාස වලින් නෙමෙයි පැයවලින්. පැයවලින් හදාගත්තා නම් අන්න තමන්ට වැඩක් කරන්න කියලා හිතෙනවා. හරි. ඒ හින්දා කල්පනාවේ වැඩ ටික කරගෙන යන්න. හරි. හරි.